ඔයා තාමත් හිතන් ඉන්නේ EPF එකයි ETF එකයි දෙකම එකක් කියලාද? පටලවගෙන නේද ඉන්නේ. එහෙනම් මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. මේක ඔයාට. ගොඩක් අය හිතන් ඉන්නවා මේ දෙකම එකක් කියලා. හැබැයි මේක එකිනෙකට වෙනස් අරමුදල් දෙකක්. EPF කියලා කියන්නේ Employees Provident Fund කියන එක. ඒ කියන්නේ අපි සිංහලෙන් කිව්වොත් සේවක අර්ථසාධක අරමුදල. ඉතින් මේකෙදි වෙන්නේ අපි දන්නවා සේවකයාගෙන් 8%ක් ඔයාගේ ගිණුමට එකතු වෙනවා. ඒ වගේම සේවා යෝජකයාගෙන් කියන්නේ ඔයාගේ කම්පැනි එකෙන් 12%ක් ඔයාගේ ගිණුමට බැර වෙනවා. එතකොට ඔක්කොම එකතු වුනහම 20%ක් ඔයාගේ EPF ගිණුමට බැර වෙනවා. මේ දෙපිරිසෙන්ම 20%ක් ඔයාගේ ගිණුමට බැර වෙනවා. ETF එක ගැන කතා කරොත් ETF කියලා කියන්නේ Employees Trust Fund. අපි සිංහලෙන් කියනවා නම් සේවක භාරකාර අරමුදල. මේකෙදි වෙන්නේ ඔයාගෙන් කීයක්වත් මේකට එකතු වෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ සේවා යෝජකයාගෙන් 3%ක් ඔයාගේ ගිණුමට බැර වෙනවා. අපි ඔය කතාවට කියන්නේ 3% කියලා. අන්න ඒ 3% කියන එක තමයි මේ ETF කියලා කියන්නේ. මේ ETF එකයි EPF එකයි දෙකම ඔයාගේ අනාගතයේ වෙනුවෙන් ඔයාට ඉතිරි වෙන මුදලක්. හැබැයි මේ දෙක කියලා මම කියන්නේ මේ දෙක පාලනය වෙන ආයතන දෙකක්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් EPF එකේ ඔය කියන සියලු වැඩ කටයුතු ටික වෙන්නේ කම්කරු දෙපාර්තමේන්තුව හරහා. හැබැයි ඔයාගේ ඒ ගිණුම පිළිබඳ විස්තර මොනවාද? ඔයාගේ බැලන්ස් එක කොහොමද? අන්න ඒ දේවල් ටික පාලනය වෙන්නේ EPF එකේ ශ්‍රී ලංකා මහා බැංකුව හරහා. එතකොට මෙතනදී EPF ගිණුම පාලනය වෙන ආයතන වෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව. හැබැයි ETF එකේ තත්ත්වය මේකට වඩා ටිකක් වෙනස්. ETF එක පාලනය වෙන ආයතන වෙන්නේ ETF board කියන එක. අපි පොදු විවහාරය කියන්නේ ETF board කියලා. ETF board එක එහෙම නැත්නම් employee trust fund කියන මණ්ඩලය ඒක පාලනය වෙන්නේ කම්කරු අමාත්‍යාංශය හරහා. ඉතින් මම ඒකයි කිව්වේ මේ ETF එකයි EPF එකයි පටල ගන්න එපා. මේක totally different. මේක දෙකක්. ඒක පාලනය වෙන ආයතන දෙකක්. දැන් EPF එක නම් ඒ සමාජික ගිණුම පවත්වාගෙන යන එක. එතකොට ඒ මුදල් බර වෙන දේවල්, ඒ සියලු දේවල් EPF එකේ වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව හරහා. එතකොට කම්කරුවගේ පැත්තෙන් ඒක ඒ process එක වෙන්නේ කම්කරු දෙපාර්තමේන්තුව හරහා. හැබැයි ETF එකේදී එහෙම නෙමෙයි. ඒ දේවල් පවත්වාගෙන යන, ඒ ගිණුම පවත්වාගෙන යන ඒවයි සියල්ල වෙන්නේ ETF බෝඩ් එකෙන්. ඒක තියෙන්නේ කම්කරු අමාත්‍යාංශය යටතේ. දැන් ඔයාට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේ දෙක කොහොමද කම්කරු දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙන්නේ කියලා. මේ දෙකම කම්කරු දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙන්නේ EPF හරි ETF හරි ඔයාගේ සේවා යෝජකයා ඔයාට නියමිත පරිදි ගෙවන්නේ නැත්තම්. එහෙම නැත්නම් අපි හිතමු ඔයාගේ සේවා යෝජකයා මේ ETF EPF සඳහා ඔයාව හරියට ලියාපදිංචි කරලා නැත්තම්. අන්න එතනදී ඔයාට වැදගත් වෙනවා කම්කරු දෙපාර්තමේන්තුව ඒ මොකටද ඔයාට පුළුවන් කම්කරු දෙපාර්තමේන්තුවට ඇවිල්ලා ඔයාගේ මේ තියෙන ETF EPF ප්‍රශ්න කම්පැනි එකෙන් හරියට ඔයාට ඒ ගෙවීම් ටික වෙන්නේ නැත්නම් එතනදී ඔයාට පුළුවන් කම්කරු දෙපාර්තමේන්තුවට ඇවිල්ලා පැමිණිල්ලක් දාන්න. ඉතින් අන්නේ පැමිණිල්ල දානකොට තමයි මේ ETF EPF කියන දෙකටම කම්කරු දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙන්නේ. පටලව ගන්න එපා. EPF ක්ලේම් කරනවා නම් ඔයා කම්කරු දෙපාර්තමේන්තුව හරහා ඒක ක්ලේම් කරන්න ඕනේ. හැබැයි ETF එකක් ඔයාගේ ක්ලේම් කරගන්න තියෙනවා නම් ඔයාට ඒක කරගන්න වෙන්නේ ETF බෝඩ් එක හරහා. එතකොට මේ දෙකටම අදාළව මේ ශ්‍රම නීති ක්‍රියාත්මක කිරීමේ වගකීම කම්කරු දෙපාර්තමේන්තුව වෙත තමයි පැවරිලා තියෙන්නේ අද රටේ තියෙන නීතියත් එක්ක. ඉතින් මේ විදිහට තමයි මේ ETF සහ EPF කියන ගිණුම් දෙකේ වෙනස. ඔයාට තව මොනවා හරි EPF ETF ගැන දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයා සේවකයෙක් නම් කොහේ හරි තියෙන ආයතනයක අනිවාර්යෙන් ඔයා මේ ගිණුම් දෙකේ ඔයාගේ තියෙන ශේෂය දැනගෙන ඉන්න එක ඉතාමත් වැදගත්. ඉතින් මේ දෙකේ ශේෂය බලන්නේ කොහොමද කියලාත් මම තව වීඩියෝ එකකින් ගේන්න. මතක් කරලා මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාගේ මේ EPF ETF මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මොකද මගේ එක්ස්පීරියන්ස් එකෙන් මට පුළුවන් ඔයාට මට කරන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් ඒකට කරන්න. මම කම්කරු දෙපාර්තමේන්තුවෙන් ට්‍රාන්ස්ෆර් වෙලා දැන් මාස කීපයක් වුණත් තාමත් මට සමහර අය කෝල් කරලා අහන දෙයක් තමයි අක්කේ EPF එක බලා ගන්න පුළුවන්ද? අක්කේ ETF එක ගැන මොනවා හරි දැනගන්න පුළුවන්ද? EPF එක ක්ලේම් කරගන්න පුළුවන්ද? ETF එකත් ඕගොල්ලන්ගේද? ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩාක් තාමත් මට මගෙන් අහනවා මාව දන්න අය. ඉතින් ඒ නිසා තමයි මට මේ වගේ වීඩියෝ එකක් කරන්න හිතුනේ. මොකද මම දන්නවා මේ දෙකේ වෙනස දන්නේ නැති අය ගොඩක් ඉන්නවා කියලා. එහෙනම් මතකතව ෆලෝ කරලා ඔයාට තියෙන ප්‍රශ්නේ කමෙන්ට් එකක් දාගෙන තව කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ෂෙයා කරගෙන යන්න.